මේක මේක මොකටද පාවිච්චි කරලා තියෙන්නේ මං කිව්වා. ඒ කියන්නේ ඒ අය මේ ඒ අවශ්‍යතාවය සඳහා පාවිච්චි කළා ඉවත් කරපු මූර්ති විදියට තමයි අපිට මේක ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් ඔය බලතොල් වල නිර්මාණය කරනවා වගේ ඒ අදාළ වෙලාවට දැන් සමහර රටවල සමහර ශිෂ්ටාචාරවල ඔයා දන්නවා විවිධ දේවල් කරනවා. කියන්නේ දැන් අස්වැන්න වැඩි කරගන්න කියලා යාතු කර්ම කරනවා. දැන් ඔය තිබුණේ කොහොඹා කංකාරිය තිබුණා, පාන් මඩුව තිබුණා, දෙවල් මඩුව තිබුණා. සමහර එක රජ කෙනෙක් සේරමාන රජතුමාගේ හිසේ කැක්කුමට. හරිද? සමහර ගෝත්‍ර තියෙනවා සමහර රටවල් වල ඒ වගේ පිරිමි දරුවෝ හම්බුන්නේ නැති වුනහම ඒවට තියෙන යාදුකාර. හරිද? දැන් මේ සමාජය ගත්තාම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මේ සමකාලීන සමාජය කොයි වගේ එකක්ද? ඒක මාතෘ මූලික සමාජයක්. හරිද? මාතෘ මූලික සමාජයක්. අම්මා මුල් වෙලා අම්මා මූලිකව වෙච්ච සමාජයක් තමයි මාතෘ මූලික සමාජයක් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුලත් තිබුණේ. හරිද? එතකොට මව් දෙවඟන පිදීම කියන එක ලෝක ඉතිහාසයේ පුරාම ඒක ස්ත්‍රිය කියලා කියන්නේ දෙවඟනක් විදියට සලකලා තිබුණා. ගොඩක් වෙලාවට ඒ දරුවන් ලැබීම පිළිබඳ සංකේතාත්මකව එයාලගේ මේ මූර්ති නිර්මාණ අපිට හම්බ වෙනවා මේ වගේ ගොඩ හම්බ වෙනවා ගොඩක් මූර්ති නිර්මාණ හම්බ වෙනවා මව් දෙවඟන කියලා. හරිද? ගැනීම වලදී සමහර පුද පූජා වලට ගත් ඒවා. සමහර ඒවා වගේ දැන් අපිට තියෙන මේ ඇඳුම් වල නාඹියට පහලින් යටික ඇඳුම් දක්වා තියෙන පුරුල්ලු කුළු පියවරු ආභරණ වලින් සරසලා තියෙනවා. ඒක වගේ එක විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊළාට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඊ타ත්ම වැදගත් තවත් නිර්මාණ විදියට අපිට සලකන්න පුළුවන් මුද්‍රා කියන එක. හරිද? ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මේ වගේ මුද්‍රා 2000කට අධික ප්‍රමාණයක් මේ කැනීම් වලදී ළමයි හම්බෙලා තියෙනවා. හරිද? එතකොට මේක විවිධ අවශ්‍යතාවයන්ට පාවිච්චි කරලා තියෙනවා මේ ඉන්දු නිම්න මිනිස්සු. ඒ කියන්නේ සමහර වෙලාවට මුදල් ඒකකයක් විදිහට එක්ක. එහෙම නැතිනම් මේ එහෙම ගෙනියන්න පුළුවන් පාස් එකක් විදිහට පාස් එකක්. හරිද? සිහිවටන නැත්නම් මිනිස්සුන්ට අරගෙන යන්න පුළුවන් ඒ අදාළ ප්‍රදේශී සංචාරය කරාට පස්සේ අරගෙන යන්න පුළුවන් සිහිවටන විදිහට සමහර ඒවා. හරිද? එතකොට මේ වගේ මම කිව්වා නිර්මාණ ගණනාවක් හම්බ වෙනවා. සමහර ඒවා මේ කංග වේන මුද්‍රා පස්සේ මේ පශු මේ ශිව දෙවියා මේ ගවයා නන්දි ගවයා ඊට පස්සේ මේ වගේ අත්රූප මේ වගේ රූපාක්ෂර පසුබිමේ පෙන්ලා තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ මේ වගේ මූර්ති ගණනාවක් හම්බ වෙනවා. මේ අපිට ඇතුල් පැත්තයි ඒක දෙපැත්තම පෙන්ලා තියෙනවා. අච්චුවයි කෘතියයි. හරිද මේ? වෙනවද? ඒ දෙකම ඒ හම්බෙච්ච අවස්ථා තියෙනවා. ඊළඟට අපිට විභාගෙට තියෙන නිර්මාණ වලින් අපිට තියෙන ප්‍රධානම එක තමයි මෙන්න මේ යෝගාසන දේව රූපේ. එහෙම නැතිනම් අංශහිත දෙවියා. දැන් ශිව දෙවියන්ගේ පශුපති මුද්‍රාව කියලා අඳුරන්න පුළුවන්. දැන් මේකේ ඉන්නේ සත්තු පිරිවරාගෙන භාවනානුයෝගීව ඉන්න ශිවගේ මූලාදර්ශයක්. මෙහෙම ඉන්නවා මේ අත් දෙක දෙපැත්තට තියාගෙන. හරිද? දිග අම් දෙකක් තියෙනවා. ඒ අම් දෙකත් සහිත ඉස්සසුමක් තමයි පැලඳගෙන ඉන්නේ. ඊළාට මෙයාගේ ඉස්සරහ පැත්තේ මූණට අමතරව මේ දෙපැත්තෙත් මූණු දෙකක් මේ පැත්ත බලන් ඉන්නා වගේ වෙන්නලා තියෙනවා. ඊළාට මේ පසුබිමේ තමයි සත්තු ඉන්නවා මේ රයිනෝසිරස්ලා ඉන්නවා. මේ හරක් ඉන්නවා, කොටි ඉන්නවා, ඇත්තු ඉන්නවා. මේ ආසනේ යට එළුවෙක් ඉන්නවා. මේ වගේ රූපාක්ෂර කීපයක් පෙන්ලා තියෙනවා. පොඩි. හරිද? එතකොට මේ ජෝන් මාෂල් කියනවා මේකේ ශිව දෙවියන්ගේ මූලාදර්ශයක් වෙන්න ඇති ශිව වන්දනාව ඒ කාලේ ඉඳලම තිබුණායි කියන කතන්දරේ තමයි ජෝන් මාෂල් කියන්නේ. හරිද? ඊළඟ මූර්තියට අපි යමු.
රුක් දෙවියා ශ්‍රාවකයන් හා එළුවා. රුක් දෙවියෝ දෙවියා ශ්‍රාවකයන් හා එළුවා කියලා කියනවා. ඊළඟට සාකවලට වන්දනාමාන කරන අවස්ථාව දක්වන මුද්‍රා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හම්බ වෙනවා. ගසතු දෙකක් මැද්දේ අන්සහිත දිවියෙකුගේ රූපයක් අන්සහිත දෙවියෙක් දිවියෙක් නෙමෙයි අන්සහිත දෙවියෙක්ගේ රූපයක් තියෙනවා. ඊළාට ගසේ අතු දෙක මැද සිටින ඊළාට ඊට යටින් ඉන්නවා මේ මිනිස්සු කොලාතු ඉසේ ගහගෙන මේ වගේ රූප හතක් තියෙන මොනවා හරි ආතු කර්මයකට ලෑස්ති වෙන්නේ නැති මේ මිනිස්සෙක් වැඳගෙන වගේ ඉන්නවා අන්තට්ටුවක් දාගෙන. එතන විශාල එළුවෙක් තියෙනවා. සමහරට මේකෙන් හරිද වෘක්ෂ දේවතාවන් සඳහා කරන බිලි පූජාවක් තමයි මේ එළුවෙක් අරගෙන ඇවිල්ලා මෙතන මේ වෘක්ෂ දේවතාවයන්ට කරන බිලි පූජාවක් පිළිබඳව අදහසක් තමයි තියෙන්නේ කියන එක තමයි චාරකය කියන්නේ මේ මුද්‍රාව ගැන. ස්ටීටයිට් කියන පාෂාණයෙන් තමයි ළමයි මේ මුද්‍රා ගොඩක් ඒවා හදලා තියෙන්නේ. ව්‍යාග්‍රයින් දෙදෙනෙකු සමග සටන් කරන මිනිසා මිනිස්සු කොටි සමග සටන් කරන ඒවා විවිධ සත්තුන්ට අභියෝග කරන ඒවා මේ ශිෂ්ටාචාරයෙන් අපිට හම්බ වෙනවා. මේ අතර වැදගත් මුද්‍රාවක් විදියට කොට්ටියොන් දෙන්නෙක්ගේ බෙල්ල මෙරිකන යන කකුල් දෙකින් හිටගෙන බෙල්ල මෙරිකගෙන ඉන්න මේ මුද්‍රාව ව්‍යාග්‍රයින් දෙදෙනෙකු සමග සටන් කරන මිනිසා කියලා අපි අඳුරගන්න තියෙනවා. එතකොට මේ සත්තු ගත්තාම ඒ කඩියත් ඒ ඇඟිලි වලින් තමයි හිටගෙන ඉන්නේ ව්‍යාග්‍රය. ඒ නග්න ස්වරූපයෙන් තමයි මේ සම්පූර්ණ මූර්ති නිර්මාණ අපිට හම්බෙන්නේ. ඔච්චරයි. හරිද? මුළු ඉන්දු නිම්න පාඩම්ම ඔච්චරයි. පැහැදිලිද? ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ එනම් තියෙන අපිට තියෙන්නේ ප්‍රධාන අපිට තියෙන නගර නිර්මාණය ගැන කතා කරන්න පුළුවන්. ඊළාට මූර්ති ඊළාට මුද්‍රා. ඔච්චරයි. මම මේක දානවා ගෲප් එකට. දැන් මේක කතා කරලා ඉවරලා මේක විනාඩි 15කින් විතර කතා කරනවා ළමයි. ඊට පස්සේ ඔයාලා ලියන්න ඕන 20 තරුණයින් කවුද? තරුණයින් කියන්නේ 26 ළමයි ටිකක් මේක ලියන්න ඕන. හරිද? ලියන විදිය මම පන්තියේදීත් කියලා දෙනවා. හරිද? පන්තියේ උත්තර ලියනදී කියලා දෙනවා. දැන් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. පුරාවිද්‍යා ගවේෂකයන්ට අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළින් සැඟවුණු තොරතුරු රසක් හමු වෙලා තියෙනවා. අමු ඇති පුරාවිද්‍යා තොරතුරු වලට අනුව විවිධ ජාතීන් විසූ බවත් සමන්තා පැවති බව හෙළි වෙලා තියෙනවා. ජාතීන් 3ක් නම් කරන්න කියලා තියෙනවා. ඒකේ ජාතීන් විදියට ඔයාලට මේක උත්තරෙත් මම එවනවා. මධ්‍යධරණී වර්ගයට අයිති මිනිස්සු හම්බෙලා තියෙනවා. ඊළාට ඔස්ට්‍රලොයිඩ් වර්ගයට හම්බෙච්ච අයිති අය හම්බෙලා තියෙනවා. ඊළාට මොංගෝලියන් වර්ගයට අයිති අය, ඊළාට ඇල්ෆයින්, ආර්යයන්, කුල්ලි ඔය වගේ ගණනාවක් හම්බ වෙනවා. දැන් ඔය මේ මොංගෝලියන් කියන මෙසොපොතේමියානු අර පූජක රූපේ තියෙන අන්න ඒක මොංගෝලියන් ස්වරූපයක් තියෙනවා. හරිද? දැන් අර අනිත් මූර්ති මොකද අර අපි ගත්තාම මොනවාද? අවන්ද පුරුෂ රූප ගත්තාම ඒවා ග්‍රීක ස්වරූපයක් තියෙනවා. හරිද? ඒ වගේ විවිධාකාරයේ අපිට ජාතීන් වර්ග හම්බ වෙනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ප්‍රධාන පාලන මධ්‍යස්ථාන දෙකෙහිම සමාන නගර සැලැස්මක් පැවති බව මෝටිමාන් වීලර් පවසනවා. ඒ අනුව එම නගර සැලසුම් කෙසේ වීද? මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නගර සැලසුම් ගැන තමයි ළමයි ඉතින් කතා කරන්න තියෙන්නේ. ඉතාමත් සරලයි. අපි කතා කරපු ටිකම තමයි ඔයාලට කියන්න තියෙන. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයක්. මේකේ නගර නිර්මාණය ගැන කතා කරනකොට ඒකේ ප්‍රධාන වශයෙන්ම පුරයට ඇතුල් වුණාට පස්සේ ඒක ඇතුලේ සිටුවරුන්ගේ තියෙනවා
සහ ප්‍රභූවරුන්ගේ නිවාස පද්ධතිය තියෙන උන්ට තනි තනිව නාන කාමර ලිං ඒ පහසුකම් නිර්මාණය කරලා තියෙනවා සාමාන්‍ය ජනතාවට පොදු නාන තටාක පස්සේ ලිං පොදු ලිං වගේව නිර්මාණය කරලා තියෙනවා මැද මිදුලක් වටා ඊට පස්සේ ආයත චතුරස්‍රාකාර විදිහට නැත්නම් හතරස් විජිකෝණාශ්‍රාකාර විදිහට තමයි මේ ගොඩක් නිර්මාණ කරලා තියෙන්නේ. ඒවා නිර්මාණය කරලා තියෙන්නේ ගඩොල් මාධ්‍ය උපයෝගී කරගෙන. ගඩොල් වල සමහර ඒවා හිරේලියෙන් පුච්චපුවා සමහර ඒවා මොනවද? සමහර ඒවා ළමයි අර පොරණ වල දාලා පුච්චපුවා. හරිද? මේ ලිං වර්ග. හරි. විලිමත් නිවාස පද්ධතිය. එතකොට මේ දාන ජල ටැංකි ඔය වගේ අත්‍යවශ්‍ය තැනක රූප සටහනක් අපිට අඳින්න වෙනවා දෙවෙනි කොටසට වගේ. දෙවෙනි කොටසට ඉන්නේ පළවෙනි කොටසට අවශ්‍ය නැහැ. හරිද? දැන් ඔයා මෙන්න මේ විදිහට මම මේ උත්තරෙත් ඒවම යාට මේ ලියප එකක්. හරිද? යා මේක උත්තරේ ලියලා මේකට රූප සටහන් එකතු කරන්න ඕන. හරිද? පැරණි ಭಾರತයේ වර්ග සතභූම 5 ලක්ෂයක් පුරා පැතිරී තිබූ ඉන්දුනිම්න ශිෂ්ටාචාර ඉන්දුනිම්න ආශ්‍රිතව ක්‍රිස්තුපූර්ව 2500 දී පමණ ආරම්භ බව විශ්වාස කරනවා. මේ ප්‍රධාන පාලන මධ්‍යස්ථාන ලෙස හරප්පා සහ මොහෙන්දජාරෝ හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොයාගත්ත අය ඊළඟට මේ නගර දෙකේ ප්‍රධාන කොටස් දෙකයි අතුළු නගරය පිට නගරය කියලා තියෙනවා. අතුළු නගරය පිටත නගරයට වඩා අඩි 20ක් 30ක් උස. තේරුණාද? ඒ උස භූමියක තමයි පිහිටලා තියෙන්නේ. ඒකේ පාලන මධ්‍යස්ථානයේ සම්බන්ධයෙන් ගොඩනැගිලි මන්දර ප්‍රභූවරුන්ගේ නිවාස තමයි උඩ කොටසේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ පිටත තියෙනවා කඩපිල් සාමාන්‍ය වැසියන්ගේ නිවාස. එතකොට මේ ශිෂ්ටාචාරයේ තියෙන නාගරික සැලසුම් මාර්ග පද්ධතිය ගත්තාම ඒකාකාරී. හරියට කොයි වගේද දන්නවද? අර ඔයාලා දැකලා තියෙන අනුරාධපුරේ. අනුරාධපුරෙත් ඔන්න ඔය වගේ තමයි. කියන්නේ හරිය හතරැසි පාරවල් ඔක්කොම එක වගේ. උඩින් බලපුවාම හරි ඍජු කෝණාශ්‍රාකාර අන්න ඒ වගේ සැලසුමක් තමයි මේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ අපිට හම්බෙන්නේ. ඊළඟට හරප්පාවල වගේම මොහෙන්දජාරවලත් හැම ගොඩ නැගිල්ලක්ම මේ මාර්ග පද්ධතිය නිර්මාණය වෙච්ච චතුරස්‍රාකාර කොටස් වල පිහිටලා තියෙනවා. ඒ කතන්දරේ කියන්න ඕන රූප සටහන් ඇඳලා පෙන්නන්න ඕන. ගින්නෙන් පිටිස්සු ගඩොල් පාවිච්චි කරලා තියෙනවා. ඊළාට සමහර ඒවා ආවුවෙන් පුරුස්සපුවා තියෙනවා. කම්කරු නිවාසය නැත්නම් සාමාන්‍ය ජනතාවගේ නිවාස එක් කාමරයක් හෝ දෙකක් තියෙනවා. නිවාස පොලිම කෙළවර ලිඳක් තියෙනවා. හැම ගෙදරකටම අපිරිසුදු ජලයේ මැටි නලයක් ඔස්සේ ප්‍රධාන මාර්ගයේ දෙපස කාණුවට යන විදියට නිර්මාණය කරලා තියෙනවා. මේ කාණු ගඩොල් පුවරු වලින් ආවරණය කරලා තියෙනවා. හරිද? ඔන්න ඔය කතන්දරේ ඔයා මෙතනදී කියන්න ඕන. පැහැදිලිද? මේක එච්චර අමාරු නෑ. ලියන ගමන් රූප සටහනක් අඳින්න ඕන. මම මේ ලියපු කීපයක උදාහරණයක් මේ වගේ මේ තියෙන්නේ. මම මේ ප්‍රසන්ටේෂන් එක දාන්නම් මේ වගේ. PDF කලම එක දාන්න. මේ වගේ ඔය දෙවෙනි සහ තුන්වෙනි කොටස් වලට ඔයාලා රූප සටහන අඳින්න ඕන. ගොඩාක් ලස්සනටම නැතත් කමන්නේ. නමුත් රූප සටහන් අඳින්න ඕන. ඒ අඳින තරමට ඔයාලට මේ වාසි දැන් මේ පූජකරු ඇත්තම එකක් වගේ නෙමෙයි. නමුත් මෙහෙම අඳින්න පුළුවන්. ඊළඟට තියෙන ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ මූර්ති හා මුද්‍රා ඇසුරින් ඉන්දුනිම්න වැසියන්ගේ ජන ජීවිතයට අදාළ කරුණු හා ශිල්පීය හැකියාව පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගන්න පුළුවන්. හමු වී ඇති මුද්‍රා හා මූර්ති ඇසුරින් උදාහරණ සහිතව පහදන්න තියෙනවා. තේරෙනවද? මෙතනදී කියන්න ඕන ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ මූර්ති මුද්‍රා වලින් ඉන්දුනිම්න වැසියන්ගේ ජන ජීවිතයට අදාළ කරුණු ඒ වගේම තමයි ශිල්පීය හැකියාව පිළිබඳ තොරතුරු ගණනාවක් එකතු කර ගන්න පුළුවන්. උදාහරණ විදියට අපිට මෙන්න මේක ගන්න පුළුවන් කියලා මෙන්න මේ වගේ මේ මූර්ති උදාහරණ විදියට අරගෙන ඒව ගැන විස්තර කරමින් තමයි මේක ලියන්න තියෙන්නේ. හරිද? ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ගැන අධ්‍යයනය කරනකොට ඒකේ තියෙන වැසියන්ගේ ජන ජීවිතයට අදාළ කරුණු ශිල්පීය හැකියාවන් පිළිබඳ තොරතුරු අපිට ගොඩක් අනාවරණය වෙනවා. නමුත් ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ තොරතුරු වල දලා කර ගැනීම පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍ර අපිට හම්බ වෙන්නේ නැහැ.
ඒ හින්දා වඩා විශ්වසනීය විදියට අකණ්ඩව තහවුරු නොවෙච්ච තොරතුරු ලබා ගත හැකි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මත යැපෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් ඕනම ළමයි ඕනම දෙයක ඒක පුරාවිද්‍යාත්මක සිද්ධාස්ථාන හරි ගත්තාම එකක් තමයි සමහර ඒවා තියෙනවා සාහිත්‍ය මූලාශ්‍ර කියලා. අනිත් එක පුරාවිද්‍යා මූලාශ්‍ර. දැන් මහා වංශය ගත්තාම මහා වංශය ඉස්සර කිව්වා කට්ටිය මේකේ වැරදි අරයි මේ කියලා. නමුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් මහා වංශය කියන ගොඩක් කරුණු සත්‍ය කරගෙන තියෙනවා. 100ක් ඇත්ත කියන එක නෙමෙයි. නමුත් සමානතාව සහ සත්‍යතාවයක් ඒ වගේ තුල තියෙනවා. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විදියට අපිට මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරී වැසියන්ගේ මෙන්න මේ නිර්මාණ අපිට අඳුර ගන්න පුළුවන්. මොහින්ද ජාරෝවේ නමෙන් නලගන මූර්ති ඉන්දු නිම්න වැසියන් අතර වෘත්තීයමය නර්තන කලාවක් තිබූ බවත් මනා රසවින්දනාත්මක හැකියාවක් තිබූ බවත් පේනවා. හරිද? එතකොට මේ නලගන මූර්තිය ගත්තාම එයාලා වෘත්තීයමය වශයෙන් ඉන්දු නිම්න වැසියෝ නර්තන කලාව කරලා දෙන කෙනෙක්. මෙයාගේ ජොබ් එක නැටීමනේ. කාගේද මෙයා කියන්නේ? අරයාගේ නලගනගේ. එයා මේ දේවාලේ නටනවා. එයාගේ රස්සාවේක. දැන් ඔය මේ අහවල් තැන ක්ලබ් එක තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කියලා කිව්වට ඉස්සර ඉඳලා මේවා තිබිලා තියෙනවා. ඊට දැන් මේ මෙතනින් ගත්තාම ඉන්දුනිම්නේ වැසියන්ගේ ලෝහ වාතු කිරීම කියන එක ලෝහ වාතු කිරීම සංකීර්ණ ක්‍රියාවලියන්නේ. ඉතින් ඒ වගේ මූර්ති ශිල්පය පිළිබඳව ඒ දැනුම අපිට පැහැදිලි වෙනවා. ඒකට මේ වගේ වාස්තු ක්‍රම නිෂ්පාදනය කරලා ගොඩක් අය මොකද කරේ සමහරට ගෘහ කර්මාන්ත විදියට කරන්නේ නැති. දැනටත් ඔය YouTube එකෙන් බලපුවාම පේනවා ඉන්දියාව තුළ ගෘහ කර්මාන්තයන් විදියට මේ වගේ වාස්තු කිරීම කරන ආකාරය අපිට දකින්න හම්බ වෙනවා. සමහරට මේවා හදලා ඒ බලන් දෙන අයට විකුණන්නේ නැති. සිහි වටන විදියට විකුණන්නේ නැති. පැත්තට. ඊළාට නරගන මූර්ති අත්තල පුරවාදී ආවරණ මුහුණ යන පැහැදිලි ලක්ෂණ කොණ්ඩේ බැඳ ඇති ආයුරුහාය සිටින ඉරියව්වේ ස්වභාවය ලෝහ වාතු ක්‍රම පිළිබඳව යම් පරිණත බවක් තිබුණු බව යම් කිසි දැනුමක් තියෙන කෙනෙකුට අපිට වටහා ගන්න පුළුවන් කියලා කතන්දරේ තමයි කියන්නේ. ඊළඟට හින්දු නිම්න ශිෂ්ටාචාරයේ තව මූර්තියක් තමයි මේ මොනවාද මෞදෙවගන මූර්ති. හින්දු නිම්න වැසියාගේ මෞදෙවගන පිදීම කියන අදහස ඒ කියන්නේ මේ කට්ටිය ඉන්දු නිම්න වැසියන්ගේ ජන ජීවිතයට අදාළ කරුණු අපිට කියන්න තියෙන්නේ. ඒවයි ශිල්පීය හැකියාවයි කියන එකනේ. එතකොට මෙතන ඒ වගේ මෞදෙවගන කියන මූර්ති ඊළඟට ඒ වගේ ඉන්දු නිම්න වැසියන්ගේ ජීවන රටාව පිළිබඳ සමාජය පිළිබඳව අපිට තොරතුරු හොයා ගන්න පුළුවන්. එන්නේ මේ වගේ තියෙන්න ඇති. මෙන්න මෙහෙම තියෙන්න ඇති කියලා. ඒ අසුරින් අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන මුද්‍රා. ශිව දිව්‍යයන් පිළිබඳ මුද්‍රා, පශුපති පිළිබඳ මුද්‍රා, අත්‍රූප හරිද? ඔය වගේ ගණනාවක් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුල හම් වෙනවා. ඊළඟට පූජක රූපේ ගත්තාම ඒකාංශ කොටපු චීවරය ඊළඟට ඇඟට පොරවගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒව ගත්තාම මෙන්න ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුල මේ වගේ අඳුම් මහඬ දක්ෂ ඒ පේශකාර්මික ශිල්පීන් හිටියාය කියන අදහස අපිට ගන්න පුළුවන්. හරිද? ඊළඟ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හැම වෙච්ච මැටි භාජන පැවති හස්ත කර්මාන්ත පිළිබඳ තොරතුරු සපයනවා. මෙම මැටි බඳුන් විවිධ මල් කොළ සතුන්ගේ රූප වලින් අලංකාර කරලා තියෙනවා. මැටි බඳුන් බෝල අලවා කුඩා වඳුරු රූප හා සෙල්ලම් කරත් ඉන්දු හිමේ නම් වෙනවා. ඒ කියන්නේ බෝල අලවල ඉතින් සරල ක්‍රමවේදී මැටි බෝල කරලා අලවන එක. එතකොට මේවා පොඩි දරුවෝ වෙනුවෙන් තමයි කරලා තියෙන්නේ. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් අවසානට ඉහත කරුණු වලින් අපිට පේනවා ඉන්දු නිම්න මූර්ති මුද්‍රා ඒ මිනිසුන්ගේ ජන ජීවිතය ශිල්පීය හැකියාව පිළිබඳ කරුණු රාශියක් අපිට එලි කරගන්න පුළුවන් කියන කතන්දරේ තමයි අපි විතර කියන්න ඕන. right. එච්චරයි. මම එච්චරයි අපි කතා කරන්නේ. ඔයගොල්ලෝ උත්තරේ ලියන්න ඕන ඔයාලා. මම ප්‍රසන්ටේෂන් එකක් දානවා. හරිද? එන්න. යටු තියලා නම් අහන්න. අදට අපි ඔහොම නවත්තමු.
නෑ හෙට ඕනේ නෑ පුතා. හෙට අවශ්‍ය නෑ ඔයාලට නිදහසේ ඕන මං කියලා දෙනවා ඔයාලට ලියන්න. ලියාගෙන එන්න ඔය ටික මං දෙන්නම් මේක. මේක දාන්න එහෙනම් පුතේ. හරි.